දිට්වා සුරිකුණාටුව ආශ්‍රිත සාමාන්‍ය දැනීම ප්‍රශ්න. අංක 1 2025 නොවැම්බර් මාස අග ශ්‍රී ලංකාවට සුවිශාල ස්වාභාවික ව්‍යසනයකට මුහුණ පෑමට සිදුවිය. ඒ කුමක්ද? දිට්වා සුරිසුණක නිසා ඇති වූ ගං වතුර හා නා යෑම් තත්ත්වයන්. අංක 2 ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වයේ හේතුවෙන් එලොන් මස්ක් විසින් තම අන්තර්ජාල පහසුකම මාසයක් නොමිලේ ලබා දීමට තීරණය කර ඇති අතර එය හඳුන්වන නම කුමක්ද? ස්ටාර්ලින්ක්. අංක 3 ආසියාව හරහා එකිනෙක ඈතුණු සුරිකුණාටු ත්‍රිත්වයක් බෙන්ගාල බොක්කේ සිට බටහිර පැසිෆික් සාගරය දක්වා විහිදුණු අතිශය දුර්ලභ සංසිද්ධියක් චන්ද්‍රිකා ඡායාපට රූප මගින් තහවුරු විය. එම කුණාටු හඳුන්වන නම් මොනවාද? අංක 1 සෙන්ව, අංක 2 කෝටෝ, අංක 3 දිට්වා. අංක 4 දිට්වා සුරිකුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් අරමුදලක් ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර එය කුමක්ද? රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල. අංක 5 දිට්වා සුරිකුණාටුවෙන් පසු ජන ජීවිත නැවත නංවා සිටුවීම සඳහා මූල්‍ය ආධාර අනෙකුත් ආධාර සපයන්නන් හට විවෘත කර ඇති නව වෙබ් අඩවිය කුමක්ද? ස්ටෑන්ඩ් විත් ශ්‍රී ලංකා. අංක 6 අත්‍යවශ්‍ය සේවාවලට අදාළ ගැටලු සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට හඳුන්වා දුන් ක්ෂණික ඇමතුම් අංකය කුමක්ද? 1904. අංක 7 දිට්වා සුරිකුණාටුවේ බලපෑමෙන් මහවැලි ගංගාව පිටාර ගැලීම නිසා හානියට පත් වූ පේරාදෙණිය උද්භිද උද්‍යාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහන කුමක්ද? ශ්‍රම මෙහෙයුම. අංක 8 දිට්වා සුරිකුණාටු තත්ත්වය නිසා මෙරට ජාතික විදුලි පද්ධතියට සිදු වූ බරපතලතම හානිය ලෙස සැලකෙන්නේ කිලෝවොට් 132 සම්ප්‍රේෂණ පද්ධතියේ කුළුණක් සම්පූර්ණයෙන්ම විනාශ වී යාමත් රැහැන්වලට සිදු වූ විනාශයත්ය. ඒ කුමන සම්ප්‍රේෂණ පද්ධතිය ආශ්‍රිතවද? රන්ටැබේ මයංගන සම්ප්‍රේෂණ පද්ධතිය ආශ්‍රිතව. අංක 9 ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට පිරිනැමූ ණය ආධාර සහ ප්‍රධාන ආධාර කොපමණද? ඇමරිකන් ඩොලර් මිලියන 100